දුකක් දෙන නම පොතක් කියවන්න. මම හිතන විදිහට නම් පොතක් කියන්නේ වේදනා නාශකයක්. පොතකට පුළුවන් අපි මොන විදිහේ මානසික මට්ටමක හිටියත් අපිව පියවි ලෝකෙන් එහා අනන්තයට උනත් අරගෙන යන්න. පොතක තියෙන කතාවක් ඇතුලේ ඇත්ත ලෝකෙ සිද්ධ නොවන ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට කිසිම සීමාවක් තහංචියක් නැහැ. කොටින්ම ඇත්ත ලෝකෙ තියෙනවා වගේ කිසිම විදිහක නීතියක් පොත් ඇතුලේ නැහැ. ඉතින් ඒ ලෝකය ඇතුලේ ඔයාට තියෙන්නේ අසීමිත නිදහසක්. ඔයාට පුළුවන් ඔයා කැමති විදිහකට කතාව ඇතුලේ ජීවත් වෙන්න. ඒ කතාව ඇතුලේ ඔයා ඇඬුවත්, hina වුණත් ඇත්ත ලෝකෙ කාටවත් ඔයා ගැන වගක් නැහැ. මොකද ඒ කවුරුවත් ඔයාගේ කතාව ගැන දන්නේ නැහැ. ඒ කතාව දන්නේ ඔයා විතරයි. ඉතින් ජීවිතේ පුරුදු කරගන්න පුළුවන් තවත් හොඳම අභ්‍යාසයක් තමයි පොත් කියවන එක. දුකක් දැනුනම පොතක් කියවන්න. ජීවිතේ කලකිරුණම පොතක් කියවන්න. තනිකමක් දැනුනහම පොතක් කියවන්න. කොටින්ම සතුටක් දැනුණත් දුකක් දැනුණත් පොත් කියවන එක ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. ඒකත් එක්ක ඔයාගේ ජීවිතේ ඔයාවත් නොහිතන විදිහට වෙනස් වෙන පටන් ගනීවි. අපි හැමෝටම අපේ ජීවිතේ ජීවත් කරවන්න රස විඳින්නක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක කිසිම තාලයක් නැති කවි පන්තියක් වගේ. ඉතින් මේකට හොඳම විකල්පයක් තමයි පොත් කියන්නේ. ඒකෙන් ඔයාගේ ජීවිතේට ලස්සන තාලයක් එකතු වෙයි. පුළුවන් නම් මේ අභ්‍යාසය අනිත් අයටත් පුරුදු කරන්න. සතුට වෙදෙන පොලියාන වගේ හැමෝටම සතුට වෙදන්න. එතකොට ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙයි.